රයිට් රයිට් අපිට අද කතා කරන්න තියෙන්නේ වාෂ්පීකරණය වැනීම රයිට් අද කතා කරන්න තියෙන්නේ වාෂ්පීකරණය වැනීම මොකද්ද මේ වාෂ්පීකරණය කියන්නේ රයිට් වාෂ්පීකරණය වැනීම වාෂ්පීකරණය වැනීම රයිට් මොකද්ද මේ වාෂ්පීකරණය කියන්නේ වාෂ්පීකරණය කියන්නේ ජලය මතුපිට පෘෂ්ඨයෙන් වාෂ්ප ලෙස පිටවීමට අපි කියනවා වාෂ්පීකරණය කියලා. මතුපිට පෘෂ්ඨය කිව්වොත් අපි ගන්න පුළුවන් ජල දේහය වලින් ගන්න පුළුවන්, පසෙන් යන්න පුළුවන්, තව නොයෙකුත් පෘෂ්ඨ වලින් ජලය පිට වෙනවා නම් අපි කියනවා වාෂ්පීකරණය වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි වාෂ්පීකරණය වන්නේ වාෂ්පීකරණ තැටිය යොදාගෙන. වාෂ්පීකරණ තැටිය මේකට යොදා ගන්න අපි වාෂ්පීකරණ තැටිය. වාෂ්පීකරණ තැටිය කියන්නේ මෙන්න මේ වගේ තැටියක් තියෙන්නේ. රයිට් සාමාන්‍ය මේක උස සෙන්ටිමීටර් 25ක් විතර වෙනවා. සෙන්ටිමීටර් 25ක් විතර උස වාෂ්පීකරණ තැටියක් යොදා ගන්න අපි වාෂ්පීකරණය මනින්න. සාමාන්‍යයෙන් මේක සෙන්ටිමීටර් 15ක් පමණ උස ලී රාමුවක් මත තමයි තියන්නේ. ලී රාමුවක් මත තමයි මේක තියන්නේ. ලී රාමුවක් මත ලී රාමුව රයිට් ලී රාමුවක් මත තමයි තියෙන්නේ. රයිට් මේකේ ඉහළ දැලකින් ආවරණය කරලා තියෙනවා. මේක ඉහළ දැලකින් ආවරණය කරලා තියෙනවා. හේතුව සතුන් බොන එක වළක්වන්න. සාමාන්‍ය විශාල සතෙක් එහෙම આવොත් උළුව දාලා එහෙම බොන්න පුළුවන්. ඊට අමතරව කුරුල්ලෝ වගේ આવොත් බොන්න පුළුවන්. ඒක වළක්වන්න මෙන්න මෙතන උස වැඩි කරලා තමයි ඉහළ දැලකින් ආවරණය කරලා තියෙන්නේ. මෙන්න මේ ලී රාමුව මත තමයි වාෂ්පීකරණ තැටිය තියන්නේ. මෙන්න මේ ලී රාමුවේ උස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15ක් විතර වෙනවා. ලී රාමුවේ උස සෙන්ටිමීටර් 15ක් විතර වෙනවා. විශේෂත්වය තමයි මේ ලී රාමුව මත තියන්න මොකද පොළවෙන් ගහන රස්නය මෙන්න මේ වාෂ්පීකරණ තැටියට එන්න පුළුවන්. ඒකට පොළවේ තියෙන රස්නය හින්දා මේකේ වතුර වාෂ්ප වෙලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේක සුදු ආලේපිත කරලා තියෙන්නේ. වාෂ්පීකරණ තැටිය සුදු ආලේපිතයි. සුදු ආලේපිත වෙන්නේ සාමාන්‍යයෙන් සුදු ආලේපය කිරීම හේතුවෙන් ආලෝකය එන එක පරාවර්තනය කරනවා. ඒ කියන්නේ ආලෝකය උරා ගන්නේ නැහැ. එතකොට රස්නය නැහැ. ඒ හින්දා උෂ්ණත්වය අඩු වෙනවා. රයිට් ඊට පස්සේ මේක සාමාන්‍ය ගැල්වනයිස්ඩ් තහඩුවක් තමයි වාෂ්පීකරණ තැටිය නිෂ්පාදනය කරන්න යොදාගන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේකේ වාෂ්පීකරණ තැටිය විස්කම්භය 120.7 සෙන්ටිමීටර් පමණ වෙනවා. 120.7 සෙන්ටිමීටර් පමණ වෙනවා. 120.7 සාමාන්‍යයෙන් අපි වාෂ්පීකරණ තැටියක් ගත්තොත් USD ක්ලාස් A වර්ගයේ වාෂ්පීකරණ තැටියක් තමයි යොදාගන්නේ. ඒ කියන්නේ විශේෂ වාෂ්පීකරණ තැටියක් USD ක්ලාස් A පෑන් එක. හරිද? මේක තමයි අර ග්‍රේඩ් A වල තියෙන එකක්. අපි මේකට යොදාගන්නේ USDA ක්ලාස් A පෑන් එක. රයිට් මේකේ තියෙනවා නිසල ලිඳ කියලා එකක්. මෙන්න මේකේ තියෙනවා නිසල ලිඳ කියලා එකක්. නිසල ලිඳෙන් තමයි කොච්චර ජලයක් වාෂ්ප වුණාද කියලා අපි ජලය දැන් සුළඟට එහෙම නිසල්වන්න සාමාන්‍යයෙන් හයියෙන් හුළඟ එහෙම හැලුවොත් හැමෝත් සාමාන්‍යයෙන් මේ ඇතුලේ තියෙන ජලය හෙල්ලෙන්න පුළුවන්. රයිට්. හැබැයි මේ නිසල ලිඳ තියෙනවනේ. නිසල ලිඳේ තියෙන වතුර හුළඟ හින්දා හෙල්ලෙන්නේ නැහැ. හරි. හුළඟ හින්දා මේ නිසල ලිඳේ වතුර හෙල්ලෙන්නේ නැහැ. ඒ හින්දා අපිට හරියටම මැනගන්න පුළුවන් මේකේ තියෙනවා කොක්ක පරිමාණය කියලා එකක්. කොක්ක පරිමාණය කියලා එකක්. මෙන්න මෙහෙම කොක්කක් වගේ තියෙන්නේ.
කුක් පරිමාණය කියලා එකක් තියෙනවා. මෙන්න මේ කුක් පරිමාණයෙන් තමයි කොච්චර ජලය වාෂ්ප වුණාද කියලා ගණනය කරගන්නේ. රයිට්? මොකද්ද විශේෂත්වය? මේක තියෙන සාමාන්‍යයෙන් MCQ එක වගේ මේක විශේෂයෙන් අහන්න පුළුවන්. වාෂ්පීකරණ මැනීම සඳහා යොදාගන්නේ මොකද්ද? වාෂ්පීකරණ තැටිය. මොකද්ද? වාෂ්පීකරණ තැටිය. වාෂ්පීකරණ මැනීම සඳහා යොදාගන්නේ වාෂ්පීකරණ තැටිය. අපි වාෂ්පීකරණය දෙන්නේ සාමාන්‍යයෙන් එකකයේ යුනිට් එක ඇවිල්ලා මිලිමීටර්. යුනිට් එක ඇවිල්ලා මිලිමීටර්. යුනිට් එක ඇවිල්ලා මිලිමීටර්. කොච්චර ප්‍රමාණයක් වාෂ්ප වුණාද කියන අර වර්ෂාපතනය වගේම තමයි කොච්චර ජල ප්‍රමාණයක් වාෂ්ප වුණාද කියන එක තමයි මේකේ සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද මේක දාන්නේ? සෙන්ටිමීටර් 15ක් උස දී රාමුවක් මත තබනවා. ඇයි දී රාමුව මත තබන්නේ? පොළොව මත තියෙන රස්නය එහෙම නැත්නම් උෂ්ණත්වය මෙන්න මේ වාෂ්පීකරණ තැටියට එන එක වළක්වන්න. ඇයි මේක සුදු ආලෝකය ගාලා තියෙන්නේ? අපි මේ ආලේප කරලා තියෙන්නේ ආලෝකය පරාවර්තනය කිරීම සඳහා. right ඊට පස්සේ මේක අපි යොදාගන්නේ USD class A pan එකක්. USD class A pan එකක්. සාමාන්‍ය මේකක විස්කම්භය සෙන්ටිමීටර 126.7ක් පමණ එනවා. වාෂ්පීකරණ තැටියේ උස සෙන්ටිමීටර 25ක් පමණ වෙනවා. right ඉහළින් ඇයි දැල කවරණය කරලා තියෙන්නේ? සතුන් බොන එක වළක්ව ගන්න. සතුන් බොන එක වළක්ව ගන්න. right සතුන් බිව්වහම අර වාෂ්පීකරණ තැටිය අපිට ගණනය කරගන්න බෑනේ. ඒ නිසා තමයි වාෂ්පීකරණ තැටියෙන් ඉහළ දැලකින් ආවරණය කරලා තියෙන්නේ. right සාමාන්‍ය මේ වාෂ්පීකරණය අපි දිනකට එකපාරක් තමයි ගන්න උදේ 8:30ට. හරි? උදේ 8:30ට ගන්නවා. උදේ 8:30ට ගන්නවා. උදේ 8:30ට අපි පෙරවරු 8:30ට කියලා කියන්නේ. පෙරවරු 8:30ට අරගෙන 8:30ට අරගෙන මේක ලකුණු කරන්නේ පෙර දිනයට. පෙර දිනයට ලකුණු කරනවා. right මේකේ සාමාන්‍ය ගණනය කිරීම ටිකක් තියෙනවා. අපි ඒක කරාම ඔය කට්ටියට තේරෙනවා. ඔය කට්ටියට තේරෙනවා. right වාෂ්පීකරණ මැනීම ලියාගමු. වාෂ්පීකරණ මැනීම ලියාගමු. right වාෂ්පීකරණය මැනීම සඳහා වාෂ්පීකරණ තැටිය භාවිතා කරයි. වාෂ්පීකරණ තැටිය භාවිතා කරයි. වාෂ්පීකරණ තැටිය භාවිතා කරයි. ඔයාලගේ මෙන්න මේ හරියේ ටියුබ් එක මේ සාපේක්ෂාර්ථතාවයට පල්ලෙහෙන් මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔව්. right ඔව්. වාෂ්පීකරණ මේ සාපේක්ෂාර්ථතාවයට බගුවට පල්ලෙහෙන් තියෙන මේ වාෂ්පීකරණ මැනීම සඳහා මැනීම කියලා අන්න ඒක යන්නේ එකේ ස්පේස් එකෙන් ලියා ගන්න. right වාෂ්පීකරණ මැනීම සඳහා වාෂ්පීකරණ තැටිය භාවිතා කරයි. වාෂ්පීකරණ තැටිය භාවිතා කරයි. බහුලම භාවිතා වන්නේ උස සෙන්ටිමීටර 25ක් සහ විස්කම්භය 120.7යි. විස්කම්භය 120.7යි සෙන්ටිමීටර වන 120.7යි සෙන්ටිමීටර වන ඒ පන්තියේ වාෂ්පීකරණ තැටිය. ඒ පන්තියේ වාෂ්පීකරණ තැටිය කියලා වරහන් ඇතුලේ දාලා මෙන්න මේක ලියා ගන්න. වරහන් ඇතුලේ මෙන්න මෙහෙම ලියා ගන්න. USDA class A pan. USDA class A pan වරහන් වහලා E. USDA class A pan E. right මෙය ගැල්වනයිස් තහඩුවකින් නිමවා ඇති අතර
ගැල්වනයිස් තහඩුවකින් නිමවා ඇති අතර රයිට් රතු පැනෙන් වගේ ලියාගන්න සාමාන්‍යයෙන් මේ ගහන්න පුළුවන් ප්‍රශ්නයකට තහඩුව රැත්වීමෙන් ඇතිවන බලපෑම අවම කිරීමට තහඩුව රැත්වීමෙන් ඇතිවන බලපෑම අවම කිරීමට තහඩුවේ සුදු පැහැති තීන්ත ආලේප කර ඇත. සුදු පැහැති තීන්ත සුදු පැහැති තීන්ත සුදු පැහැති තීන්ත සුදු පැහැති තීන්ත ආලේප කර ඇත. ආලේප කර ඇත. රයිට් කලින් පේන්නේ මම ලියා ගන්න. මෙහි සෙන්ටිමීටර 20ක් පමණ. ඒ කිව්වේ මෙන්න මෙතන. මේක පෑන් එක 25ක් උස තිබ්බට 20 සෙන්ටිමීටර තමයි ජලය පුරවන්නේ. මෙහි සෙන්ටිමීටර 20ක් පමණ ජලය පුරවන අතර පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර 15ක් පමණ උසින් සිටිනසේ සෙන්ටිමීටර 15ක් පමණ උසින් සිටිනසේ ඒ කිව්වේ මෙන්න මේ ලී රාමුව. ලී රාමුවේ උස තමයි. උසින් සිටිනසේ ලී රාමුවක් මත තබයි. එතකොටයි මේ ලී රාමුව මත තියන්නේ මෙන්න මේ පොළවේ තියෙන රස්නේ මෙන්න මේ පෑන් එකට ගහන එක වළක්වන්න. රයිට්. තබයි. රයිට්. සුළඟ මගින් වාෂ්පීකරණ තැටියේ පාඨාංකය මත ඇති කරන බලපෑම අවම කිරීම සඳහා නිසල ළිඳ භාවිතා කරයි. රයිට්. පල්ලේ ඉඩ තියෙනවා නම් තරු ලකුණක් දාලා ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියා ගන්න පල්ලෙහින්. අනිවාර්යෙන් මේක එක්කෝ MCQ එකකට වගේ අහන්න පුළුවන්. වාෂ්පීකරණ තැටිය කුෂිකාලගුණික මධ්‍යස්ථානයක කලින් කිව්වා අපි කාලගුණික මධ්‍යස්ථානයි කුෂිකාලගුණික මධ්‍යස්ථානයි වෙනස මම කිව්වා. රයිට්. කාලගුණික මධ්‍යස්ථාන කියන්නේ එදිනෙදා කාලගුණික දත්ත ලබා ගන්න යොදා ගන්න මධ්‍යස්ථානයක්. හැබැයි කෘෂි කාලගුණික මධ්‍යස්ථානය බේස් වෙන්නේ කොහොමද? කෘෂි කාර්මික කටයුතු සඳහා. හරිනේ? රයිට්. රයිට්. වාෂ්පීකරණ තැටිය කෘෂි කාලගුණික මධ්‍යස්ථානවල භාවිතා කරයි. රයිට්. සාමාන්‍ය කොකු පරිමාණය මම ඔයාලට දීලා තියෙනවා ටියුට් එකේ රූපයක් බලන්නකෝ. රූපයක් දීලා තියෙනවා කොකු පරිමාණය. ටියුට් එකේ රූපයක් දීලා තියෙනවා. අපි කොකු පරිමාණය කියන්නේ කොකු මානය කියලා කියන්නේ අපි ඔකට. පරිමාණය කියන්නේ කොකු මානය ඔක. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. ඔන්න ඔහොම එකක් තියෙන්නේ.
මේක තමයි කොකුමානය. කොකුමානය. රයිට් මේකෙන් සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් වගේ හැදෙන්න පුළුවන්. ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් වගේ හැදෙන්න පුළුවන්. මේකේ පොඩි ගණනය කිරීමක් තියෙනවා කොහොමද වාෂ්පීකරණය මනින්නේ කියලා. අපි ඒක ඉස්සරහදී බලමු. රයිට් සාමාන්‍ය මෙන්න මේකට වාෂ්පීකරණය සඳහා සූර්ය විකිරණය, උෂ්ණත්වය, සුළඟේ වේගය, ආර්ද්‍රතාවය සහ වාෂ්ප පීඩනය යන සාධක බලපානවා. රයිට් සුළඟේ වේගය, උෂ්ණත්වය, විකිරණය, ආර්ද්‍රතාවය, වාෂ්ප පීඩනය වගේ ඒවා මෙන්න මේ වාෂ්පීකරණය සඳහා බලපානවා. එතකොට වාෂ්පීකරණය මනින්නේ මොකෙන්ද? වාෂ්පීකරණ තැටියෙන් යුනිට් එක තමයි මිලිමීටර එකකේ තමයි මිලිමීටර වලින් මනින්නේ. මේක ලකුණු කරන්නේ පෙර දිනයට. ලකුණු කරන්නේ පෙර දිනයට පාවිච්චි කරන්නේ USD class A pan එක. right. හරි. right ඒකේ සම්බන්ධ චූටි ගාණක් දීලා තියෙනවා බලන්නකො පොඩ්ඩක්. පොඩි ගාණක් දීලා තියෙනවා බලන්නකො පොඩ්ඩක්. වාෂ්පීකරණ තැටියේ සම්බන්ධව වාෂ්පීකරණ තැටිය සම්බන්ධව right අපි ඒක ලියාගමුකෝ. right right ගාණක් තියෙනවා වාෂ්පීකරණ තැටියේ පෙර දින පාඨාංකය 180යි මිලිමීටරකි. 180යි පෙර දින පාඨාංකය. පෙර දින පාඨාංකය 180යි මිලිමීටරලු. right ඊට පස්සේ කියනවා sorry 170යි මිලිමීටර. 170යි මිලිමීටරලු. right පසුදින ලබාගත් පාඨාංකය 175යි මිලිමීටරලු. පසුදින ලබාගත් පාඨාංකය අපි ලියමු පසුදින පාඨාංකය කියලා. පසුදින පාඨාංකය 175යි මිලිමීටරලු. right එදින ප්‍රදේශයට එම ප්‍රදේශයට මිලිමීටර 10ක වර්ෂාපතනයක් ලැබුණි. අපි කියනවා මිලිමීටර 10ක වර්ෂාපතනයක් ලැබුණලු. කීයද? මිලිමීටර 10ක වර්ෂාපතනයක් ලැබුණලු. right වර්ෂාපතනය සමානයි 10යි මිලිමීටරලු. right අපෙන් අහනවා වාෂ්පීකරණය කොච්චරද කියලා. වාෂ්පීකරණය තමයි අහන්නේ. වාෂ්පීකරණය තමයි අපෙන් අහන්නේ. right කොහොමද දැන් මේක හදන්නේ අපි? වාෂ්පීකරණය තමයි අහන්නේ. වාෂ්පීකරණය කොච්චරද කියන එක. right අපි කොහොමද ගණනය කරන්නේ? right සම්පූර්ණ මේකේ වාෂ්පීකරණ තැටියේ මුළු පාඨාංකය කොහොමද? වාෂ්පීකරණ තැටියේ මුළු පාඨාංකය. ඒකේ පෙර දින පාඨාංකයට වර්ෂාපතන එකතු වෙන්න ඕනේ. වාෂ්පීකරණ තැටියේ මුළු පාඨාංකය. වාෂ්පීකරණ තැටියේ මුළු පාඨාංකය. වාෂ්පීකරණ තැටියේ මුළු පාඨාංකය කීයද? 170යි පෙර දින පාඨාංකය තිබ්බා. මේක පෙර දින එක. right ඊට පස්සේ පසු දින එක තියෙනවා sorry වර්ෂාපතනය ඇවිල්ලා තියෙනවා 10යි මිලිමීටර කියලා. right 10යි මිලිමීටර. එතකොට වාෂ්පීකරණ තැටියේ මුළු පාඨාංකය කීයද? ඔක්කොම 170යි 10යි 180යි මිලිමීටර. right ඒ කියන්නේ වාෂ්ප වෙන්න කලින් එකට
වර්ෂාපතනය මිලිමීටර් 10ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඒ කිව්වේ කලින් තැටියේ තිබිලා තියෙන 170ක මිලිමීටර එහෙම තියෙද්දිම මිලිමීටර් 10ක වර්ෂාවක් වැහැලා තියෙනවා. හරියට. එතකොට දෙකේ එකතු වෙවිලා 180යි මිලිමීටර. හැබැයි මේකේ කියනවා පසුදිනයේදී පාඨාංගය 175ක් වුණාද. right? පසුදින පාඨාංගය 175ක් වුණා. ඒ කියන්නේ 180 තිබ්බ එක 175ක් වුණාලු. එහෙනම් වාෂ්පීකරණය කොච්චරද වෙලා තියෙන්නේ? 180 ඍණ 180යි ඍණ ඔව් හරි රයිට්. ඒ වෙලා තියෙන්නේ 170ට 10 එකතු වෙලා තියෙන්නේ. පසුදින පෙර දින පාඨාංගය 170යි කියලා තිබ්බනේ. රයිට්. 170ක් තිබ්බනේ. ඒකට ඉතින් වර්ෂාපතනය මිලිමීටර් 10ක් එකතු වුණා. හරිනේ. එතකොට තමයි 180 වුනේ. රයිට්. ඔන්න ඔය 180ෙන් අඩු කරන්න ඕනේ පසුදින පාඨාංගය. මෙහෙම හිතන්නකෝ. අද උදේ වෙද්දී 170ක් තිබ්බා අර වාෂ්පීකරණ තැටියේ ජල ප්‍රමාණය. මෙන්න මේ වාෂ්පීකරණ තැටියේ ජල ප්‍රමාණය 170 මිලිමීටර තිබ්බා. හැබැයි අද දවල් වැස්සා. වැස්සෙන් එකතු වුණා මේකට මිලිමීටර 10ක්. මිලිමීටර 10ක්. right. දැන් මේ දෙකේම එකතු වෙවිලා කීයද? මේ දෙකේම එකතු වෙවිලා කීයද? 180යි මිලිමීටර. right. දෙකේම එකතු වෙවිලා 180යි මිලිමීටර. හරි. ඊට පස්සේ මේකේ කියනවා පස්සේ දවසේ. ඒ කියන්නේ හෙට බලද්දී වෙනවලු 175 මිලිමීටර කියලා. තේරුණාද මං කියන එක? ඒ කිව්වේ මෙහෙම හිතන්නකෝ. ඊයේ උදේ 170 මිලිමීටර තිබ්බා වාෂ්පීකරණ තැටියේ. හරිද? ඊයේ දවල් මිලිමීටර 10ක වැස්සක් වැස්සා. හරිද? දැන් අද උදේ 8:00 වෙද්දී කොච්චරක් තියෙනවද කියලා තමයි අහන්නේ වාෂ්පීකරණ තැටියේ ජලය. හරිනේ? අද උදේ වෙද්දී තියෙන ඊයේ තිබ්බලු දෙකේම එකතු 180ක්. අද උදේ වෙද්දී 175යි. එහෙනම් වාෂ්පීකරණය කොච්චරද කියලා තමයි අහන්නේ. right 175යි මිලිමීටර. right 180ෙන් 175ක් ගියාම 5යි මිලිමීටර වාෂ්පීකරණය. එතකොට වාෂ්පීකරණය මිලිමීටර 5ක් වෙලා තියෙනවා. තේරුණාද කියන්නේ? right ඊයේ තිබ්බ 170ක්. ඒ 170ට ඊයේම වැස්සා මිලිමීටර 10ක්. එතකොට දෙකම 180යි. හැබැයි අද උදේ බලද්දී අද උදේ 8:30ට බලද්දී 175 මිලිමීටර තියෙන්නේ. right 175 මිලිමීටර තියෙන්නේ. ඒ කියන්නේ කීයක් වාෂ්ප වෙලාද? මිලිමීටර 5ක් වාෂ්ප වෙලා. right ලියා ගන්න. right ඔය වගේ ගානක් තමනින් අපි මළඟ රිවිෂන් පේපර් එක තියෙනවනේ. එතකොට රිවිෂන් පේපර් එකට මේවා ටික ඔක්කොම ටික දානවා. right මම කලින් රිවිෂන් පේපර් එක දෙන්න. රිවිෂන් පේපර් එක දෙන්නම්. එතකොට ඔයාලගේ ටියුට් එකත් එක්කම පස කතා කරනකොට ඒ ටියුට් එකත් එක්කම මම print කරලා එවනවා. එතකොට මේකේ ගණන් කිහිපයක් තියෙනවා. හදාගත්තාම ලේසි. right දැන් කැලණට යන් පාංශු උෂ්ණත්වය මැනීම. පාංශු උෂ්ණත්වය මැනීම.
පාංශු උෂ්ණත්වය මැනීම. right. බලන්නකො ඔයාලගේ රූපයක් දීලා තියෙනවා මම. පාංශු උෂ්ණත්වය මැනීම රූපයක් දීලා තියෙනවා. right මේ තියෙන්නේ මේ රූපේ තියෙනව නේද? එතන ස්පේස් එකත් එක්ක යට තියෙන රූපේ. right. ස්පේස් එකත් එක්ක යට තියෙන රූපේ පාංශු උෂ්ණත්වය මැනීම. right මොකද්ද මේ පාංශු උෂ්ණත්වය කියන්නේ? පාංශු උෂ්ණත්වය කියන්නේ පසේ උෂ්ණත්වය. right. පසේ උෂ්ණත්වයට කියනවා පාංශු උෂ්ණත්වය කියලා කෙලින්ම. පසේ පවතින උෂ්ණත්වය. පසේ පවතින උෂ්ණත්වය තමයි පාංශු උෂ්ණත්වය කියන්නේ. right. සාමාන්‍යයෙන් මේ පසේ පවතින උෂ්ණත්වය ගණනය කරන්න අපි උපකරණයක් යොදා ගන්නවා. ඒ තමයි පාංශු උෂ්ණත්ව මාන. පාංශු උෂ්ණත්ව සාමාන්‍යයෙන් ඔයාලගේ උෂ්ණත්ව මාන තියෙන්නේ. ඒ වගේ පොඩි සාපේක්ෂව ලොකු උෂ්ණත්ව මානය වගේක් තියෙනවා. ඒවා මොකද පොළොව මට්ටමේ විවිධ ගැඹුරවල් වලින් බලනවා. හරිද? සාමාන්‍යයෙන් මේක සෙල්සියස් අංශක 120ක් ආනතව වගේ තමයි බලන්නේ. right මේ සඳහා යොදාගන්නේ මොනවාද? පාංශු උෂ්ණත්ව මාන. පාංශු උෂ්ණත්ව මාන. පාංශු උෂ්ණත්ව මාන යොදා ගන්න සාමාන්‍ය උෂ්ණත්ව මානය වගේම තමයි ඒක ටිකක් සාපේක්ෂව ලොකුයි. right මේක එතකොට කොහොමද ආනතව අංශක 120ක් ආනතව තමයි මේක බලන්නේ. right සාමාන්‍යයෙන් හිතන්නකො මේක සාමාන්‍යයෙන් ගැඹුර සෙන්ටිමීටර් 5 10 20 30 50 සෙන්ටිමීටර් 100 වගේ ගැඹුරවල් වලින් මේක බලනවා. right මෙන්න මෙහෙම පොළොව මට්ටම මෙහෙම තියෙද්දි මෙන්න මෙතන කෝණය මේ තියෙන 120 මෙතන 120 හැදෙන විදිහට තමයි මේවා කරන්නේ. සාමාන්‍යයෙන් මේක සෙන්ටිමීටර් 5 10 සෙන්ටිමීටර් 5 10 20 30 20 30 50 ඒ වගේම සෙන්ටිමීටර් 100 වගේ ගැඹුරවල් වලින් මේ පාංශු උෂ්ණත්ව මාන බලනවා. සාමාන්‍යයෙන් මෙන්න මේක මෙන්න මේ වගේ ඇන්ගල් මෙන්න මෙහෙම ඇන්ගල් එකටනේ මේවා කරන්නේ. right කොහොම ඇන්ගල් එකට පාංශු උෂ්ණත්ව මාන බස්සලා සාමාන්‍යයෙන් කම්බි වැටකින් ආවරණය කරනවා. කම්බි වැටකින් ආවරණය කරනවා. right කම්බි වැටකින් ආවරණය කරනවා. මේක මොකද්ද? කම්බි වැට. මේ තියෙන්නේ පාංශු උෂ්ණත්ව මාන. right මේ තියෙන්නේ පොළොව මට්ටම කම්බි වැට. මේ මොනවාද? පාංශු උෂ්ණත්ව මාන. පාංශු උෂ්ණත්ව මාන මේක තමයි පොළොව මට්ටම. පොළොව මට්ටම. මොකද විවිධ ගැඹුරවල් සෙන්ටිමීටර් 5 10 20 30 50 100 වගේ ගැඹුරවල් වලින් මේක පැල්ලීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් මේක දත්ත ලබා ගැනීම දවසට දෙපාරක් කරනවා. දවසට දෙපාරක්. දිනකට දෙවරක් තමයි දත්ත ලබා ගැනීම සිද්ධ කරන්නේ. දත්ත ලබා ගැනීම දිනකට දෙවරක්. දිනකට දෙවරක් කරනවා. සාමාන්‍යයෙන් ඔයාලට MCQ එක වගේ අහන්න පුළුවන්. දිනකට දෙවරක් දත්ත ලබා ගන්නා කාලගුණික පරාමිතියක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ දිනකට දෙවරක් ලබා ගන්නවා, දෙකක් ලබා ගන්නවා. අපි කලින් කතා කරා මොකද්ද? සාපේක්ෂ ආර්ද්‍රතාවයයි අනිත් එක පාංශු උෂ්ණත්ව මානය. හරි පාංශු උෂ්ණත්වයයි. සාපේක්ෂ ආර්ද්‍රතාවයයි පාංශු උෂ්ණත්වයයි. RH කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාමාන්‍යයෙන් මේක ලබා ගන්න කීයද පාඨාංක? පාඨාංක උදේ පෙරවරු 8:30ට ලබා ගන්නවා. පෙරවරු 8:30ට ලබා ගන්නවා. ඊට පස්සේ සවස් 3:30ට. පස්වරු 3:30ට
පාඨාංක ලබා ගැනීම සිද්ධ කරනවා. පස්වල 3 විදිහට පාඨාංක ලබා ගැනීම සිද්ධ කරනවා. රයිට්. පසේ උෂ්ණත්වය මැනීම සඳහා තමයි පාංශ උෂ්ණත්වමාන භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් මේක සෙල්සියස් අංශක 120ක් ආනතව අපි ස්ථාපිත කරනවා. ඊට පස්සේ මේක දිනකට දෙවරක් ලබා ගන්නවා පාඨාංක. පෙරවරු 8:30ට හා 3:30ට දිනකට ඔයාලට MCQ එක අහන්න පුළුවන් දිනකට දෙවරක් ලබා ගන්නේ මොනවාද කියලා. මොනවාද දෙවරක් ලබා ගන්නේ? පාංශ උෂ්ණත්වයයි තව RH එකයි සාපේක්ෂ ආර්ද්‍රතාවය. ওই දෙක තමයි ලබා ගන්නේ. ඒවා 8:30ටයි 3:30ටයි ලබා ගන්නවා. රයිට්. සාමාන්‍ය මෙන්න මේ පාංශ උෂ්ණත්වමාන පොළලේ බලනවා 5 10 20 30 50 100 වගේ. ඊට පස්සේ කම්බි බැටකින් ආවරණය කරලා තියෙනවා. මොකද්ද? සාමාන්‍ය කවුරු හරි ඇවිද්දොත් ඒක පෑගෙන්න පුළුවන් නේ. පෑගෙන එක වළක්වන්න ආවරණය කරනවා. රයිට්. අපි ඒකේ ඔයාලගේ හිස්තැනේ ලියාගමු. රයිට්. ලියාගන්න පාංශ උෂ්ණත්වය මැනීම සඳහා පාංශ උෂ්ණත්වමානය යොදා ගනී. පාංශ උෂ්ණත්වමානය යොදා ගනී. මෙම උෂ්ණත්වමාන අංශක 120ක් ආනතව බල්බය පසෙහි සිටිනසේ ස්ථාපිත කරයි. බල්බය පසෙහි සිටිනසේ ස්ථාපිත කරයි. බල්බ සෙන්ටිමීටර් 5, 10, 20, 30, 50 හා 100 යන ගැඹුරවල් වලින් සෙන්ටිමීටර් 5, 10, 20, 30, 50 හා 100 යන ගැඹුරවල් වලින් ස්ථාපිත කරයි. පාඨාංක ලබා ගැනීම පෙරවරු 8:30ට හා පස්වරු 3:30ට මේක රතු පැනෙන් වගේ ලියාගන්න. නිල් පැනෙන් ලිව්වනම් හයිලයිට් එකකින් හයිලයිට් කරගන්න. පෙරවරු 8:30ට සහ පස්වරු 3:30ට පාඨාංක ලබා ගැනීම පෙරවරු 8:30ට සහ පස්වරු 3:30ට සිදු කරන අතර මේක විශේෂත්වය වෙනවා එම දිනයට. ඒ පාඨාංක මොකද්ද? එම දිනයට පාඨාංක එම දිනයට ලකුණු කරයි. ඒ අද ගත්තනම් අද උදේ 8:30ටයි 3:30ටයි ගන්නවා නම් අද දවසට තමයි ලකුණු කරන්නේ. අපි වෙන පරාමිතීන් උදේ 8:30ට ගත්තේ. එතකොට ඒවා පෙර දිනයට තමයි ලකුණු කරේ. රයිට්. පෙර දිනයට ලකුණු කරන්නේ. රයිට්. සාමාන්‍යයෙන් මේවා පාඨාංක ගන්නේ මොකේද?
කෘෂිකාලගුණික මධ්‍යස්ථානවල. right ලියා ගමු. කෘෂිකාලගුණික මධ්‍යස්ථානවලදී මෙම පාඨාංක ලබා ගනී. right මෙම පාඨාංක ලබා ගනී. right right ඊළඟට ඔයාලගේ තියෙනවා වායුගෝලීය පීඩනය මැනීම. right වායුගෝලීය පීඩනය මැනීම. right වායුගෝලීය පීඩනය මැනීම. right මේ වායුගෝලීය පීඩනය ඉන්නේ මොකෙන්ද? right අපි දැනගන්න ඕනේ වායුගෝලීය පීඩනය කියන්නේ මොකක්ද කියලා. right වායුගෝලීය පීඩනය කියන්නේ වායුගෝලයේ පවතින ස්ථායි බව හා අස්ථායි බව තීරණය කරනු ලබන සාධකය. වායුගෝලයේ පවතින ස්ථායි බව හා අස්ථායි බව. ස්ථායි බව හෝ අස්ථායි බව තීරණය කරන සාධකයට අපි කියනවා තීරණය කරන සාධකය. ස්ථායි බව හෝ අස්ථායි බව තීරණය කරන සාධකයට අපි කියනවා වායුගෝලීය පීඩනය කියලා. සාමාන්‍ය වායුගෝලීය පීඩනය සාමාන්‍ය කීයක් විතර වෙනවද? සාමාන්‍ය වායුගෝලීය පීඩනය 760යි රසදිය මිලිමීටර වෙනවා. සාමාන්‍ය 760යි රසදිය මිලිමීටර වෙනවා. අපිට මේක කියන්න පුළුවන් 1012යි පැස්කල් වලින්. 1012යි පැස්කල් කියලා. right මේක මනින්න අපි යොදාගන්නේ බැරෝමීටරය කියලා උපකරණයක් යොදා ගන්නවා. බැරෝමීටරය කියලා උපකරණයක් තියෙනවා. right ඔයාලගේ මං හිතන්නේ පියුට් එකේ දීලා තියෙනවා. මම print කරලාම තියෙනවා. බැරෝමීටරය තියෙනවානේ. right බැරෝමීටරය තියෙනවා. රූපයක් දාලා තියෙනවා බැරෝමීටරය. right බැරෝමීටරය තමයි යොදාගන්නේ. මේක ඉතින් ලොකුට කියන්න දෙයක් නැහැ මේකේ. අඩු පීඩනය හා right පීඩනය මැනීමට අඩු පීඩනය හා වැඩි පීඩනය කියලා පුංචි සාධක දෙකක් බලපාන කතා කරනවා. වැඩි පීඩනය හා අඩු පීඩනය කියලා. වැඩි පීඩනය හා අඩු පීඩනය. right වැඩි පීඩනය කියන්නේ සාමාන්‍යයෙන් වායුගෝලීය පීඩනය 760 මිලිමීටර් වලට
වඩා වැඩි නම් අපි කියනවා වැඩි පීඩනයක් කියලා. වායුගෝලීය පීඩනය 760 මිලිමීටරට වඩා වැඩි නම් අපි කියනවා වැඩි පීඩනයක් කියලා. වායුගෝලීය පීඩනය 760 මිලිමීටරකට වඩා අඩු නම් අපි කියනවා අඩු පීඩන තත්ත්වයක් කියලා. අඩු පීඩන තත්ත්වයක් කියලා. අඩු පීඩන තත්ත්වයක් කියලා. ඔයාලා බලන්නකො ටියුට් එක මම දීලා තියෙනවා. ඔයාලා ටියුට් එක මම දීලා තියෙනවා. right. අඩු පීඩන තත්ත්වවල විශේෂත්වය මොකද්ද දැන් බලන්නකො. මොකද්ද මේකේ විශේෂත්වය? මේකේ විශේෂත්වය තමයි වායුගෝලයේ අස්ථායි බවක් පෙන්눔 කරනවා. වායුගෝලයේ අස්ථායි බවක් පෙන්눔 කරනවා. ඊට අමතරව වායුගෝලයේ අස්ථායි බවක් පෙන්눔 කරනවා. ඊට අමතරව වලාකුළු ඇතිවීම, දැඩි සුළං ඇතිවීම, වර්ෂාව හෝ හිමපතනය. right. වලාකුළු දැඩි සුළං වර්ෂාපතනය හිමපතනය ඕවලින් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේව සිද්ධ වෙන්නේ මොකද්ද? සෞම්‍ය කලාපීය රටවල් වල. සෞම්‍ය කලාපීය රටවල් වල. සෞම්‍ය කලාපීය රටවල් වල. right. සෞම්‍ය කලාපීය රටවල් වල. right. ඊට පස්සේ මේක මෙන්න මේ අඩු පීඩන තත්ත්වයට මේ ඉන්නේ. අඩු පීඩන තත්ත්වයට right. ඒකයි මම බැලුවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. right. ඊට පස්සේ වැඩි පීඩන තත්ත්වයට එනවා බලමු අපි. වැඩි පීඩන තත්ත්වයට එන්නේ මොනවද කියවද? වැඩි පීඩන තත්ත්වයට එන්නේ මොකද්ද? right. අඩු පීඩනකේ තියෙන වායුගෝලය අස්ථායි කියලා. right. එහෙනම් මේකේ වායුගෝලය ස්ථායි වෙනවා. ස්ථායි වායුගෝලය. අරකේ අස්ථායි නම් මේකේ වායුගෝලය ස්ථායි. right. අරකේ වායුගෝලය අස්ථායි නම් මේකේ වායුගෝලය ස්ථායි. right. ඊට අමතරව ආස වලාකුළු වලින් තොරයි. right. මේකේ වලාකුළු තියෙනවා, අරකේ වලාකුළු නැහැ. right. ඒ කියන්නේ අඩු පීඩනයේ වායුගෝලය අස්ථායි, වැඩි පීඩනයේ වායුගෝලය ස්ථායි, අහස වලාකුළු වලින් තොරයි. right. අහස වලාකුළු වලින් තොරයි. right. අය මේකේ විශේෂත්වය තමයි වියලි උණුසුම් කාලගුණය. වියලි හා උණුසුම් කාලගුණික තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් වැඩි පීඩන තත්ත්වවල තියෙන්නේ. වියලි හා උණුසුම් කාලගුණික තත්ත්වයක්. වියලි හා උණුසුම් කාලගුණික තත්ත්වයක් තමයි උණුසුම් කාලගුණික තත්ත්වයක්. වියලි හා උණුසුම් කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා MCQ එක වගේ අහන්න පුළුවන්. MCQ එක වගේ දීලා වැඩි පීඩන තත්ත්වයක ලක්ෂණ වන්නේ කියලා එක එක ඒවා දීලා මෙන්න මේ වගේ කිහිපයක් දීලා මේ වගේ එකක් දෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ අඩු පීඩනයේ වැඩි පීඩනයේ වෙනස. මොකද්ද? අඩු පීඩනයේ තමයි වායුගෝලය අස්ථායි, වැඩි පීඩනයේ වායුගෝලය ස්ථායි. ඊට පස්සේ අඩු පීඩනයේ ආස වලාකුළු වලින් බර වෙලා තියෙනවා. වැඩි පීඩනයේ ආස වලාකුළු වලින් තොරයි. හරි. ඊට පස්සේ වැඩි පීඩනයේ උණුසුම් වියලි කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි අඩු පීඩනයේ
වර්ෂාව හිමපතනය වගේ දෙවල් වෙන්න පුළුවන්. රයිට් දේවල් වෙන්න පුළුවන්. රයිට් සාමාන්‍යයෙන් කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරයක් පාවිච්චි කරනවද? කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක සාමාන්‍ය කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරයක් පාවිච්චි කරන්නේ නැහැ. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරයක් පාවිච්චි කරන්නේ නැහැ. අදාළ නැහැනේ. වායුගෝලීය පීඩනයක් වැදගත් වෙන්නේ නැහැනේ වගාව කරන එකකට. හින්දා බැරෝමීටරයක් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය කාලගුණික මධ්‍යස්ථානයක නම් බැරෝමීටරයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒකේ වායුගෝලීය පීඩනය මනිනවා. රයිට් ඔය කාලගුණික නිවේදන වලින් එහෙම ඇතිව ගන්න. එතකොට බලන්න පොඩ්ඩක්. වායුගෝලීය පීඩනය එහෙම කියනවා. රයිට් කෘෂි කාලගුණික මධ්‍යස්ථානවලදී වායුගෝලීය පීඩනය මනින්නේ නැහැ. රයිට් රයිට් මොකක් හරි තියෙනවා නම් අමතර තියෙනවා නම් මොකක් හරි සටහන් කරගන්න ඕ සයිඩ් එක චූටි ස්පේස් එකක් තියෙනවා නේද සයිඩ් එකේ පුළුවන් මේ කිටි සටහන දාගන්න එතකොට ලේසි පාඩම් කරගන්න කිටි සටහන දාගන්න පාඩම් කරගන්න ලේසි right right යන්නකො ඊළඟ කොටසට මොකද්ද 1 ජෛව පද්ධති කෙරෙහි දේශගුණික සාධක බලපාන ආකාරය ජෛව පද්ධති කෙරෙහි දේශගුණික සාධක බලපාන ආකාරය right ඒකේ තියෙනවා ජල චක්‍රය හඳුනා ගැනීම කියලා ජල චක්‍රය හඳුනා ගැනීම මොකද්ද මේ ජල චක්‍රය කියන්නේ බලන්න කොහොමද රූපයක් දීලා තියෙනවා ජල චක්‍රය කියන්නේ මොකක්ද කියනවා ජල චක්‍රය කියන්නේ මොකක්ද කියනවා ජල චක්‍රය කියන්නේ මෙන්න මෙහෙම එකක් right සාමාන්‍යයෙන් පොළොව තියෙනවා දස් තියෙන මඩු පිට ජලාශ අඳුරු ඒවා මේවා තියෙනවා මේ පොළොව මට්ටම මේ තියෙන්නේ භූගත ජලය මේ තියෙන මොකද්ද භූගත ජලය වෙන නේද භූගත ජලය right ජල චක්‍රය right සාමාන්‍ය වෙලා 6 වසරෙන් වගේ ඕවට නම් තිබ්බත් දන්නේ දෙන්නම් ඉතින් ජල චක්‍රය තියෙනවා 6 වසරට දෙන්නම් ජල චක්‍රය තියෙනවා 6 වසරට right right ජල චක්‍රය කියන්නේ එතකොට අපේ ලෝකයේ තියෙන කියන්නේ පෘථිවියේ තියෙන ජල ප්‍රමාණය නියතයක් කියලා අහලා තියෙනවා කට්ටිය පෘථිවියේ තියෙන ජල ප්‍රමාණය නියතයක් ඊවේ එකම ජල ප්‍රමාණය තමයි තියෙන්නේ මොකද පෘථිවිය අභ්‍යන්තරයේ තියෙනවා සාගර මිරිදිය කරදිය වල තියෙනවා ඊට පස්සේ ශාක වල තියෙනවා ශාක කියන්නේ
රද ගස්වැල් දෙකේම ඇතුළේ ජලය තියෙනවා. ඊට අමතරව ආහාරවල අඩංගු වෙලා තියෙනවානේ. රයිට් ඒව තියෙනවා. සත්ව දේහවල තියෙනවා. ඔන්න ඔය තියෙන ජල ප්‍රමාණය නියතයක්. කියන්නේ ඕන ඔය තියෙන ටික තමයි තැන් වලින් වෙනස් වෙලා විවිධ ස්වරූප වලින් තියෙන්නේ. හරිද? ඒකෙවි සමහර තියෙනවා ජලයේ දියර විදියට තියෙනවා. සමහර විදියට අයිස් කැට විදියට තියෙනවා. ග්ලැසියර් විදියට තියෙනවා. ඒක ස්වරූප වලින් හිම විදියට තියෙනවා. ඔන්න එක ආකාර වලින් පවතින එකට කියනවා අපි ජල චක්‍රයේ ස්වරූපයක් කියලා. හරිද? ඒ කියන්නේ මොකද්ද? පෘථිවි ගෝලයේ එක් ස්ථානයක ඇති ජලය විවිධ අවස්ථාවලින් විවිධ කාල සීමා ගත කරලා නැවත මුල් ස්ථානයටම පත් වෙනවා. හිතන්නකෝ මෙන්න මෙතන තියෙන ජල ප්‍රමාණය තියලා කියලා කියන්නකෝ. මේ හිතන්නකෝ වැවක් කියලා අපි. වැවක් කියන්නකෝ. right. මෙන්න මේ වැවේ තියෙන ජලය කාලයත් සමග මේවා වාෂ්ප වෙලා ගිහිල්ලා සාමාන්‍යයෙන් ඝන වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක හිම විදියට වැටෙන්න පුළුවන්. හරිද? ඔය වතුර ගහ කරන් දෙන්න පුළුවන්. ගහේ ඇතුලේ දාගෙන තියෙන්න පුළුවන්. නැත්තම් අපි දැන් වතුර බොනවානේ. ඒ වගේ තමයි අපේ සත්තු දේහය ඇතුලේ තියෙන්න පුළුවන්. right? ඒ කියන්නේ විවිධ ස්ථාන වලින් විවිධ කාල සීමා ගතලා හැබැයි ආයෙත් වතුර මෙන්න මේ ප්‍රමාණය මෙතෙන්ටම එනවා. right? ඕකට අපි කියනවා ජල චක්‍රය කියන්නේ. ඒකේ කොහොමද ලියාගන්නේ? අපි නිර්වචනයක් කිව්වොත් පෘථිවි ගෝලයේ කිසි ස්ථානයක ඇති ජලය පෘථිවි ගෝලයේ කිසි ස්ථානයක ඇති ජලය විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල එක ස්ථානවල එක ආකාරයෙන් තියෙනවා. හරිද? ග්ලැසියර් විදියට තියෙන පොන් අයිස් කැට විදියට තියෙන පොන් හිම විදියට තියෙන පොන් කලින් කිව්වා වගේ. පෘථිවියේ පවතින ජලය විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කරලා අපිට කියන්න බෑ කොච්චර කාලයක් තියෙනවද කියලා. විවිධ කාල සීමා ගත කරලා නැවත මුල් ස්ථානයටම පැමිණෙන එකට චක්‍රයක් විදියට නෙවෙන්නේ. නැවත මුල් ස්ථානයට පැමිණීමට අපි කියනවා ජල චක්‍රයක් කියලා. ඊට වගේ ස්පේස් එකක් තියෙනවා ලියා ගන්න. පෘථිවි ගෝලයේ ස්ථානයක ඇති ජලය පෘථිවි ගෝලයේ ස්ථානයක ඇති ජලය විවිධාකාරයෙන් විවිධාකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කර නැවත මුල් ස්ථානයටම පැමිණීම නැවත මුල් ස්ථානයටම පැමිණීමේ ක්‍රියාවලිය මේක ප්‍රොසෙස් එකක් විදිහට සිද්ධ වෙන්නේ. මොකද මේක චක්‍රීය වල සිද්ධ වෙන්නේ. right. පැමිණීමේ ක්‍රියාවලිය ජල චක්‍රය ලෙසින් හඳුන්වයි. ජල චක්‍රය ලෙසින් හඳුන්වයි. right. ජල චක්‍රය ලෙසින් හඳුන්වයි. මේ ජල චක්‍රයේ සංරචක කිහිපයක් තියෙනවා. ඒකේ වාෂ්පීකරණය වෙනවා, ඝනීභවනය වෙනවා, අතුරු ගලණය, කාන්දු වීම, වැස්සීම, ගැඹුරු වැස්සීම කියලා තියෙනවා. right. මෙන්න මේ මතු පිට පෘෂ්ඨයෙන් වැවකින් හෝ පොළොව මතින් ජලය වාෂ්ප වෙලා යන එකට අපි කියනවා මෙන්න මේකෙන් ජලය වාෂ්ප වෙලා යන එකට අපි කියනවා වාෂ්පීකරණය කියලා. අර වාෂ්පීකරණ තැටින් ජලය වාෂ්ප වුණේ අන්න ඒ වගේ තමයි. මේකට කියනවා වාෂ්පීකරණය කියලා. මොකද්ද? මතු පිට පෘෂ්ඨ වලින් ජලය වාෂ්ප ලෙස පිටවීමට අපි කියනවා වාෂ්පීකරණය කියලා. right. හරි. මේවා වෙලා වාෂ්ප වෙලා සමහර විට ඝනීභවනය වෙන්නත් පුළුවන්. right. ඝනීභවනය වෙන්නත් පුළුවන්. හරි.
ඊට පස්සේ ඉහළ තියෙන වලාකුළු වලින් ඉහළ තියෙන වලාකුළු වලින් ජලය පල්ලෙහාට එනවනේ. අපි ඕකට කියනවා වර්ෂාපතනය කියලා. වර්ෂණය කියලා තමයි කියන්නේ. වර්ෂාපතනය කියන්නේ කියලා දෙන්නකෝ. වර්ෂණය කියමුකෝ. right. වර්ෂාව. right. මේ වර්ෂණය කියන එක සිද්ධ වෙනවා ආකාර කිහිපයකින්. හරි. වර්ෂණය කියන එක ආකාරයෙන් දියර විදියට එනවනම් ඒක මෙහෙමයි. වර්ෂණය කියන්නේ වායු ගෝලයේ පවතින ජලය උඩ තියෙන ජලය ඝන හෝ ද්‍රව හෝ වායු විදියට තියෙනවා නම් ඒක විවිධ ස්වරූප වලින් පොළොවට පතිත වෙනවා නම් අපි කියනවා වර්ෂණයක් කියලා. සාමාන්‍යයෙන් දියර විදියට එන්න පුළුවන්, අයිස් විදියට එන්න පුළුවන්, හිම කැට විදියට එන්න පුළුවන්, තුෂාර තුහීන ඔන්න ඔය වගේ ආකාර කිහිපකින් එන්න පුළුවන් නම් අපි කියනවා වර්ෂණය කියලා. හැබැයි ජලයේ බිඳුව ලෙස පොළොවට පතිත වීම තමයි අපි කියන්නේ වර්ෂාපතනය කියලා. ඒක පටල ගන්න එපා. වර්ෂාපතනය කියන්නේ right. BST වලින් මිලිමීටර 0.5 මිලිමීටර 5 අතර ජල බිඳු පොළොවට පතිත වෙන එකට ජල බිඳු පොළොවට එනවා නම් අපි කියනවා වර්ෂාපතනය කියලා. සාමාන්‍ය ඇග්‍රි වල මේක මිලිමීටර 1.5යි කියලා කියන්නේ. පටල ගන්න එපා ඒක. පටල ගන්න එපා ඒක. right මේක අදාළ නැහැ. මෙතනට එහෙම අර මතක තියාගන්න මම කිව්වේ. right. හරි. ඊට පස්සේ ඔන්න ඔය වහින වැස්සේ මෙන්න මේ අතු පතර රැඳිලා ජලය පල්ලෙහාට වැටෙනවා. ජලය පල්ලෙහාට වැටෙනවා. හරිද? අතු වල රැඳිලා මෙන්න මේ කඳන් දිගේ ශාකයේ කඳන් දිගේ පල්ලෙහාට වැටෙනවා. අපි ඔකට කියනවා අතුරු කඩනය කියලා. මොකද්ද? අතුරු කඩනය. අතුරු කඩනය කියලා. right. හරි. අතුරු කඩනය කියලා. දැන් ඔය වැස්සත් සමග හරිද තීව්‍රතාවය වැඩි වෙනකොට ප්‍රමාණය normal වැස්සක් වැස්සාම ජලය මෙන්න මේ පල්ලෙහාට එනවා. right. ජලය පල්ලෙහාට පසතුරට ගමන් කරනවා. ජලය පසතුරට ගමන් කිරීමට අපි කියනවා කාන්දු වීම කියලා. කාන්දු වීම. right. ඔයාලා නිකන් බැහැලා නැති පොළොව වතුර ටිකක් දාන්නකො බලන්න. කෙලින්ම වතුර ටික උරා ගන්නවානේ. අන්න ඕකට කියනවා අපි කාන්දු වීම කියලා. හරි. ඔකට කියනවා අපි කාන්දු වීම කියලා. right. ඊට පස්සේ මෙන්න මේ කාන්දු වූ ජලය හරිද පාංශු පැතිකඩ ඔස්සේ පහළට ගමන් කරනවා නම් පාංශු පැතිකඩ ඔස්සේ පහළට ගමන් කරනවා නම් අපි කියනවා වැස්සීම කියලා. පාංශු පැතිකඩ ඔස්සේ පහළට ගමන් කරනවා නම් අපි කියනවා වැස්සීම කියලා. වැස්සීම කියලා. right. ඊට පස්සේ මෙන්න මේ වැස්සීම සිදු වූ ජලය මේ පාංශු පැතිකඩෙන් පල්ලෙහාට ආවනේ. කාන්දු වෙලා පාංශු පැතිකඩෙන් පල්ලෙහාට යනවා වැස්සීම විදියට. ඔන්න වැස්සීම උනාට පස්සේ ගස්වල මුල් තියෙනවනේ. ගස්වල මුල් ඒ කියන්නේ මූල මණ්ඩල කලාපය. දැන් මේක ගත්තොත් මේකේ මෙහි මුදුන් මුල තියෙනවා. එහෙම තියෙනවනේ මුල් ගිහිල්ලා. right. මෙන්න මේ හරහා මොකද්ද? මූල මණ්ඩල කලාපය හරහා භූගත ජලයට එකතු වෙනවා නම් අපි කියනවා භූගත ජලයට එකතු වෙනවා නම් ඒක මෙතන. හරිද? මෙන්න මේ මූල මණ්ඩල කලාපය හරහා පල්ලෙහාට භූගත ජලයට එකතු වෙනවා කියනවා අපි කියනවා ගැඹුරු වැස්සීම කියලා. ගැඹුරු වැස්සීම කියලා. ගැඹුරු වැස්සීම කියලා අපි කියනවා. right. පටල ගන්න එපා. කාන්දු වෙනවා. කාන්දු වෙච්ච එක වැස්සෙනවා. ඊට පස්සේ තමයි ගැඹුරු වැස්සීම සිද්ධ වෙන්නේ. නිකම් පොළොට දාපු ගමන් කාන්දු වෙනවා. right. ඒ කාන්දු වෙච්ච එක
පාංශු පැතිකඩ හරහා පල්ලෙහාට ගමන් කරනවා අපි කියනවා වැස්සීම කියලා. ඔන්න වැසිච්ච ජලය මූල මණ්ඩල කලාපය හරහා පල්ලෙහාට භූගත ජලයට එකතු වෙනවා නම් අපි කියනවා ගඹිර වැස්සීම කියලා. රයිට්. තව එකක් තියෙනවා මතු පිට අපදාවය කියලා. රයිට්. මතු පිට අපදාවය කියලා. රයිට්. ඒ කිව්වේ දැන් මෙහෙම වැස්ස වහිනවනේ. වැස්ස වහිනවත් එක්කම මුල් ටිකේ නම් ඕන්නම් ටක් ගාලා කාන්දු වෙන්න පුළුවන්. හැබැයි වැස්සේ තීව්‍රතාවය වැඩි වෙනවත් එක්කම අර ජලය පල්ලෙහාට හොරා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ හින්දා ජලය මතු පිටින් ගලාගෙන යනවා. හරි. එන වේගෙට වහින වේගයට තීව්‍රතාවයට අනුව පසට උරා ගන්න බෑ. ඒ හින්දා පොළොව දිගේ ගලාගෙන යනවා. අපි ඔකට කියනවා මතු පිට අපදාවය කියලා. පොළොව දිගේ ගලාගෙන යන එකට අපි කියනවා මතු පිට අපදාවය කියලා. මතු පිට අපදාවය කියලා. මතු පිට අපදාවය කියලා. රයිට්. මොකද්ද? මතු පිට අපදාවය. right. right. තව එකක් තියෙනවා උෂ්ණත්වය. sorry උත්සේදනය. උත්සේදනය. මොකද්ද උත්සේදනය කියන්නේ? මොකද්ද උත්සේදනය කියන්නේ? ඔයාලා පොඩි පන්ති වලත් ඉගෙනගෙන තියෙනවා. මොකද්ද උත්සේදනය කියන්නේ? උත්සේදනය කියන්නේ මෙන්න මේ ජීවී ශාක කොටස් මගින් ජලය වාෂ්ප ලෙස පිටවීම. ගස් වෙන්න පුළුවන්, වැල් වෙන්න පුළුවන්. ජීවී ශාක කොටස් මගින් ජලය වාෂ්ප ලෙස පිට වෙනවා. අපි ඔකට කියනවා උත්සේදනය කියලා. සාමාන්‍යයෙන් මේක පත්‍ර වලින් වෙන්න පුළුවන්, කදෙන් වෙන්නත් පුළුවන්. ඔයාලා අහලා තියෙනවා මොකද්ද? උච්චර්මීය උත්සේදනය, වාසිදුරු උත්සේදනය නේද? පූටික උත්සේදනය. සාමාන්‍යයෙන් පත්‍ර වලින් ප්‍රධාන වශයෙන් වෙන්නේ පත්‍රේ පූටික ඈත් වෙලා මෙන්න මේ පූටික ඈත් වෙලා මේ හරහා ජලය එළියට යනවා. හරිද? ඔකට කියනවා පූටික උත්සේදනය කියලා. සාමාන්‍ය පත්‍ර වලින් පූටික උත්සේදනය. right. ඊට පස්සේ වාසිදුරු උත්සේදනය කඳ හරහා වෙන්න පුළුවන්. කඳ කොළ පැහැති නම් ජලය වාෂ්ප ලෙස පිට වෙන්න පුළුවන්. ඕක වෙනවා වාසිදුරු උත්සේදනය. තමයි උච්චර්මීය උත්සේදනයත් සිද්ධ වෙනවා. right. මං හිතන්නේ ඔය නෝට් එකේ දීලා තියෙනවා. නෝට් එකේ දීලා තියෙන ඔක්කොම ටික ජල චක්‍රය සංරචක. මේ ටික පාඩම් කරගන්න හරියට. right. ඊළඟ කැලේට යමු අපි. right. බලන්න පොඩි ඩයග්‍රෑම් එකක් වගේ එකක් දීලා තියෙනවා. පෘථිවියේ ජලය ප්‍රධාන ආකාර දෙකක් ගිහිලා තියෙනවා. මොකද? කරදියයි මිරිදියයි. සාමාන්‍යයෙන් කරදිය 97.4ක් තියෙනවා. මිරිදිය 2.6ක් තියෙනවා. right. මේවා මතු පිට ජලය ග්ලැසියර් හා භූගත ජලය විදියට වෙන වෙනම වෙන් කරලා තියෙනවා. right. ඒ කියන්නේ පෘථිවියේ තියෙන ජලය ඔක්කොම එක ප්‍රමාණයක් තියෙන්නේ, වෙනස් වෙන්නේ නැහැ. වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය තියෙන ජලය අපි හිතමුකෝ ජලය මේ ලෝකෙම තියෙන ලීටර් 1යි කියලා. ලීටර් 1000යි කියමුකෝ. ওই ලීටර් 1000ම තමයි තැන් වලට කැරි තියෙන්නේ. ලීටර් 1000යි කියවම උදාහරණයක් විදියට. හරි. ලීටර් 1000ට වැඩි ගොඩක් තියෙනවා. right. හරි. right. පල්ලෙහා තියෙනවා ජල චක්‍රය සැලකුව විට විවිධ ස්වරූප වලින් පෘථිවියේ ජලය පවතින අවස්ථා මොනවාද කියලා.
සාමාන්‍ය මොන වගේද තියෙන්නේ? සාගර ජලයේ විදියට තියෙනවා. හරි මම කලින් කතා කරා. ඊට පස්සේ ඒ සාගර ජලය කියන්නේ කරදිය ජලය. ඊට පස්සේ පෘථුවිය ඇති මතු පිට ජලය. හරිද? ඒ කියන්නේ මිරිඳී ජලයේ විදියට තියෙනවා. ඊට අමතරව පොළොව අභ්‍යන්තරයේ තියෙනවා භූගත ජලයේ විදියට. භූගත ජලයේ විදියට තියෙනවා. ඊට අමතරව සත්ව දේහ තුල තියෙනවා. ශාක දේහ තුල තියෙනවා. රයිට්? හරි. ඊට අමතරව මිදුණු ජලයේ විදියට අපි ඉංග්‍රීසි කරා. ඉස් කැටයක ඒවා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙනවා. රයිට්. ඒකත් හරි. රයිට්. ඊළඟ කොටසට යන් අපි විනාඩියක් විතර ඉන්නකො. චූටි බ්‍රේක් එකක් ගන්න වතුර ටිකක් බොන්නකො විනාඩියක් විතර. ඊළඟ කොටසට යන්න. ඊළඟ තියෙන්නේ ජෛව පද්ධතිකේ වර්ෂාපතනයේ බලපෑම. ඒ කියන්නේ එක කාලගුණික පරාමිතීන් තියෙනවනේ. අන්න ඒ වල බලපෑම තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. කාලගුණික පරාමිතීන් වල බලපෑම තමයි ඉස්සරහට අපි කතා කරන්නේ. right. right. අපි කතා කරමු වර්ෂාපතනයේ බලපෑම. වර්ෂාපතනයේ බලපෑම. වර්ෂාපතනයේ බලපෑම. සාමාන්‍ය වර්ෂාපතනයේ බලපෑම උෂ්ණත්වයේ බලපෑම, සුළඟේ බලපෑම, සාපේක්ෂතාවයේ බලපෑම ඕවා ටික අපි කතා කරනවා. right වායුගෝලීය පීඩනය සාමාන්‍ය ඒක නම් ලොකුවටම යන්නේ නැහැ. මේ ප්‍රධාන සාධක වල බලපෑම තමයි අපි කතා කරන්නේ කොහොමද භෝගවගාවට මෙන්ම ජෛව පද්ධති වලට කොහොමද මේවා බලපාන්නේ කියලා කතා කරනවා. සාමාන්‍යයෙන් අපිට ලැබෙන වර්ෂාපතනය මොන ආකාරද? අපි කියනවා ද්විශීර්ෂාකාරයි කියලා. ද්විශීර්ෂාකාරයි කියලා. ඒ කියන්නේ යම් කිසි රිද්මයක් පවතිනවා. හරිද? යම් කිසි රටාවකට තමයි මේ වර්ෂාපතනය එන්නේ. දැන් සාමාන්‍ය වේලි කලාපය ගත්තොත් අගෝස්තුවට සාමාන්‍යයෙන් වහින්නේ නැහැ. right? අගෝස්තුවට සාමාන්‍ය වහින්නේ නැහැ. හැබැයි රත්නපුරේ පැත්තටවත් බැලුවොත් වහිනවා. right? එහමට අපිට වර්ෂාපතනය හරියට කියන්න බෑ. මේ දවස්වල නම් දැන් ඉතින් ඔය උෂ්ණත්වය වෙනසත් එක්ක ඕවා වෙනස් වෙලා තියෙන්නේ. හරිද? දැන් ඇවිල්ලා තියෙන එල්නිනෝ ලානිලා තත්ත්ව ඒවත් එක්ක කියන්න බෑ. සමහර පැති වලට හොඳට වහිනවා. මේ පැති වලට වහින්නේ නැහැ. එහෙම තියෙනවා. right. අපි කෙලින්ම පාඩමට යමු. right. බලන්නකො ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය හා එහි විශේෂිත රටාවක් පවතී. එය කාල සීමා දෙකකට වගා කරයි. මොනවද මේ කාල සීමා දෙක? හරිද? සාමාන්‍ය වී වගාව ගත්තොත් කාල සීමා දෙකකට වගා කරනවා. මොකද්ද? ජල කන්නේ හා මහ කන්නේ. right. ජල කන්නේ හා මහ කන්නේ. right. ප්‍රධාන කන්න දෙකයි මොකක්ද? ජල මහ. right. මේ මහ කන්නයටයි තිබෙන මහ කන්නයටයි තිබෙන මාස් මොනවාද? මෝසම් ටික. පළමු අන්තර් මෝසමයි නිර්ත දිග මෝසමයි අයිති වෙන්නේ. මේකයි තියෙනවා
පළමු අන්තර් මෝසමයි නීත දිග මෝසමයි. පළමු අන්තර් මෝසමයි නිරිත දිග මෝසමයි. නිරිත දිග මෝසමයි. නිරිත දිග මෝසමයි. රයිට්. මේකට අයිති වෙන්නේ එතකොට මහ එකට අයිති වෙන්නේ මහ කන්නයට අයිති වෙන්නේ. මහ කන්නයට අයිති වෙනවා දෙවන අන්තර් මෝසමයි ඊශාන දිග මෝසමයි. දෙවන අන්තර් මෝසමයි දෙවන අන්තර් මෝසමයි ඊශාන දිග මෝසමයි. ඊශාන දිග මෝසමයි. ඊශාන දිග මෝසමයි. රයිට්. දෙවන අන්තර් මෝසමයි ඊශාන දිග මෝසමයි. දැන් මේ කාල සීමාව ගත්තොත් කියලා ගන්න පළමු අන්තර් මෝසම කොහොමද අයිති වෙන්නේ? මේක තියෙනවා මාර්තු අප්‍රේල් වගේ. මාර්තු අප්‍රේල් වල තමයි තියෙන්නේ. මාර්තු අප්‍රේල් මාර්තු ඉඳන් සැප්තැම්බර් මග ජලකන්නේ ඉඳන් සාමාන්‍ය මාර්තු ඉඳන් සැප්තැම්බර් මැද වගේ යනකම් තියෙනවා. සාමාන්‍ය ජලකන්නේ මාර්තු ඉඳන් සැප්තැම්බර් මැද වගේ එනවා. මෙන්න මම ලියන විදිහට ෂෝට් නෝට් එක ඔය විදිහටම ගහගන්න. ටේවුට් එකේ තියෙන වගුව ඔය විදිහටම ගහගන්න. වගුව තියෙනවා හිස්තැන මම හිස්තැන් වගේක් තියෙනවා. මොකද පාඩම් කරන්න ලේසි මෙන්න මේ විදිහට දානකොට. හරිද? සාමාන්‍යයෙන් පළමු අන්තර් මෝසම තියෙන්නේ මාර්තු අප්‍රේල් වගේ. මාර්තු අප්‍රේල් වගේ. මාර්තු අප්‍රේල් තමයි පළමු අන්තර් මෝසම තියෙන්නේ. ඊට පස්සේ නිරිත දිග මෝසම තියෙන්නේ මැයි සැප්තැම්බර් මැද. සැප්තැම්බර් මැද එනකම් තියෙනවා. රයිට්. මැයි සැප්තැම්බර් මැද එනකම් තියෙනවා. ඊට පස්සේ මහා කන්නේ තියෙනවා සැප්තැම්බර් මැදේ ඉඳන් පෙබරවාරි වෙනකම්. පෙබරවාරි වෙනකම් තියෙනවා. සැප්තැම්බර් මැද පෙබරවාරි වෙනකම් තියෙනවා. right. සැප්තැම්බර් මැද නොවැම්බර් ඊට පස්සේ ඊසාන දිග දෙසැම්බර් පෙබරවාරි වෙනකම් තියෙනවා. දෙසැම්බර් පෙබරවාරි ඔය ගාන එනකම් තියෙනවා. දෙසැම්බර් පෙබරවාරි වෙනකම් තියෙනවා. රයිට්. මම හිතන්නේ කට්ටියට මේ දෙක දීලා තියෙනවා ටියුට් එකේ. මේක දීලා තියෙනවා මේ ටික ෆිල් කරගන්න ඕනේ. රයිට්. මේ ටික ෆිල් කරගන්න ඕනේ. රයිට්. ඔව්. රයිට්. දැන් ඊළඟට ජෛව පද්ධති කෙරෙහි වර්ෂාපතනයේ හිතකර බලපෑම්. රයිට්. අපිට දැන් මේකේ වර්ෂාපතනයේ බලපෑමනේ කතා කරන්න වෙන්නේ. රයිට්. වර්ෂාපතනය අපිට හිතකර මෙන්ම අහිතකර විදිහටම බලපාන්න පුළුවන්. රයිට්. වර්ෂාපතනය හිතකර මෙන්ම අහිතකර විදිහටම බලපාන්න පුළුවන්. රයිට්. හිතකර මෙන්ම වර්ෂාපතනයේ බලපෑම. රයිට්. මේක ආකාර දෙකකින් බලපාන්න පුළුවන්.
හිතකරයි අහිතකරයි. හිතකරයි අහිතකරයි. අපි ඔය ආකාර දෙකෙන්ම කතා කරනවා. හිතකර විදියට කොහොමද වර්ෂාපතනය බලපාන්නේ? හිතකර බලපෑම, අහිතකර බලපෑම. අහිතකර බලපෑම. ඔය ආකාර දෙකෙන්ම කතා කරනවා. දෙකෙන්ම කතා කරනවා. right. right. මේකේ හිතකර බලපෑම මොනවාද? right. හිතකර බලපෑම. හිතකර බලපෑම මොනවාද? හිතකර බලපෑම. සාමාන්‍යයෙන් ශාක වර්ධනයට අවශ්‍ය ජලය ලැබීම සිද්ධ කරනවා. ඒ වගේම ජලය ලැබුණාම බිම් සැකසීම ආදිය පහසු වෙනවා. සාමාන්‍යයෙන් එතකොට ජලාශ වලට ජලය ලැබීම සිද්ධ වෙනවා. ජලාශ වලට ජලය ආදිය ලැබෙනවා. තව මොනවාද? භූගත ජලයට භූගත ජල ප්‍රභව පෝෂණය වෙනවා. භූගත ජල ප්‍රභව පෝෂණය වෙනවා. තව මත්ස්‍යයන්ට අවශ්‍ය ජලය ලැබීම සිද්ධ වෙනවා. මොකද ජලාශ වලට ජලය ලැබුණාම මත්ස්‍යයන්ට අවශ්‍ය ජලය ලැබෙනවා. ඒක සාමාන්‍යයෙන් තව මොනවාද? බීජ පෙරහුණට අවශ්‍ය ජලය ලැබෙනවා. ඕවා තමයි තියෙන්නේ. අපි පෙළ ගස්වගමු. පළවෙනි එක තමයි ශාක වර්ධනයට අවශ්‍ය ජලය සැපේ. හරි. ශාක වර්ධනයට අවශ්‍ය ජලය සැපේ. අපි මේවා ලියාගෙන මෙයන් ශාක වර්ධනයට අවශ්‍ය ජලය සැපේ. ශාක වර්ධනයට අවශ්‍ය ජලය සැපේ. right. දෙවෙනි එක මොකක්ද? සාමාන්‍යයෙන් වලට විස්තර කිරීම කරන්න ඕන. සාමාන්‍ය ශාක වර්ධනයට අවශ්‍ය ජලය සැපෙනවා කියන්නේ කොහොමද? කියන්නේ වතුර ලැබුණාම වර්ධනය වෙන්න අවශ්‍ය ජලය ලැබෙනවා. ඉතින් ඒක තමයි ශාක වර්ධනයට ජලය සැපේ කියලා කියන්නේ. දෙවෙනි එක බිම් සැකසීම පහසු වේ. දෙක බිම් සැකසීම පහසු වේ. බිම් සැකසීම පහසු වේ. බිම් සැකසීම පහසු වේ. බිම් සැකසීම පහසු වේ. right. බිම් සැකසීම පහසු වේ. බිම් සැකසීම පහසු වේ. right. පල්ලෙන් ඔය දෙවෙනි පොයින්ට් එකට බිම් සැකසීම පහසු වේ කියලා පල්ලෙන් තියෙන ස්පේස් එකෙන් ලියා ගන්න. පසට ජලය අවශෝෂණය වීම නිසා පසට ජලය අවශෝෂණය වීම නිසා පසට ජලය අවශෝෂණය වීම නිසා අවශෝෂණය වීම නිසා භෞතික සහ යාන්ත්‍රික බිම් සැකසීම පහසු වේ. භෞතික හා යාන්ත්‍රික බිම් සැකසීම පහසු වේ. right. තුන්වෙනි පොයින්ට් එක ජල පෝෂක වලට ජලය ලැබේ. ජල පෝෂක වලට
ජලය ලැබේ. කිව්වේ වැව් වලට ගංගා වලට තව අනිකුත් ඔය විල් වරම මේවා තියෙනවා නම් එළදොළ වගේ තියෙනවා ඒවට අවශ්‍ය ජලය ලැබෙනවා. රයිට්. එතකොට මේක මොකද්ද? බෝගුව ගාවට මෙන්ම ජෛව පද්ධතිය වලට බලපෑම තමයි අපි මේ හිතකර බලපෑම තමයි මෙතන කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි පේපර් එකේ හිතකර බලපෑම වගේ හැවොත් සාමාන්‍යයෙන් 8ක් විතර ලියන්න ඕනේ. 6ක් වගේ තමයි යහන්නේ. ඒ වුණාට අපි 8ක් විතර පාඩම් කරගෙන යන්න ඕනේ. රයිට්. රයිට් පල්ලෙන් ලියාගමු. පොයින්ට් එක ලියලා පල්ලෙ ස්පේස් එකේ ඉස්තැනින් ලියාගමු. ජල පෝෂක වලට ජලය ලැබීම නිසා ජල පෝෂක වලට ජලය ලැබීම නිසා ජල පෝෂක වලට ජලය ලැබීම නිසා ගංගා ඇලදොළවල ගංගා ඇලදොළවල ගංගා ඇලදොළවල ගංගා ඇලදොළවල වසර පුරා ජලය පැවතීම හේතුවෙන් 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 නියං තත්ත්ව ඇතිවීමේ අවදානම අඩුවේ. 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 right. හතර අපිට කියන්න පුළුවන් භූගත ජල ප්‍රභව පෝෂණය වේ. භූගත ජල ප්‍රභව පෝෂණය වේ. භූගත ජල ප්‍රභව පෝෂණය වේ. right පල්ලෙහින් ලියාගමු. භූගත ජල පුනරාරෝපණය නිසා පුනරාරෝපණය කිරීම මම කියන්නම් ලියාගන්න භූගත ජල පුනරාරෝපණය නිසා භූගත ජල ප්‍රභව පෝෂණය වී 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 ජල ප්‍රභව සංරක්ෂණය වේ. ජල ප්‍රභව සංරක්ෂණය වේ. ජල ප්‍රභව සංරක්ෂණය වේ. right භූගත ජල පුනරාරෝපණය කියන්නේ මොකද්ද? right අර අපි ඉස්සලා ජල චක්‍රය කියන එකක් ඇන්දනේ. ඒකේ කාන්දු වීම වැසීමට පස්සේ ගෙඹුරු වැසීම ගියා. ඔන්න ගෙඹුරු වැසීම හරහා භූගත ජලයට ජලය එකතු වෙනවනේ. right ඔන්න ඕකට කියනවා අපි භූගත ජල පුනරාරෝපණය කියලා. ඒ කියන්නේ තියෙන මතු පිටට ලැබෙන ජලය භූගත ජලයට එකතු වෙනවා නම් අපි කියනවා භූගත ජල පුනරාරෝපණය කියලා. භූගත ජල පුනරාරෝපණය කියලා. right ඊළඟ පොයින්ට් එක
ජලාශවලට ජල ලැබීම නිසා මත්ස්‍යයන් හඳුන්වා දිය හැකිය. මත්ස්‍යයන් හඳුන්වා දිය හැකිය. හඳුන්වා දිය හැක. මත්ස්‍යයන් හඳුන්වා දිය හැක. පල්ලෙහින් ලියා ගන්න. පල්ලෙහින් ලියා ගන්න. ජලාශවලට නව ජලය කියන අලුත් ජලය. නව ජලය ලැබීමත් සමග එම ජලාශ සඳහා මාළු පැටවුන් හඳුන්වා දිය හැකිය. මාළු පැටවුන් හඳුන්වා දිය හැකිය. කියන මත්ස්‍යයන් හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිතන්නකෝ බලන්නකෝ දැන් අනුරාධපුරේ පැත්තේ අපේ පැත්තේ වගේ වැව් වලට වතුර පිරුණාම මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ගොවි සංවිධාන වලින් වගේ ගෙනල්ලා දානවා මාළු පැටව. මාළු පැටව ගෙනල්ලා වැවට දානවා. හරිද? මොකද මාළු බෝ වෙන්න. හරි. ඊට පස්සේ මාළු අල්ලගෙන ගමේ කට්ටිය කනවා. බෝ වුණාට පස්සේ සමහර කට්ටිය වැව බදු ගන්නවා. එහෙම එකකුත් තියෙනවා. මේ බදු ගත්තාම මොකද වෙන්නේ? අර වැවේ ඉන්න මාළු දාලා ගන්න එක්කෙනා බදු ගන්න එක්කෙනාට තමයි. හරිද? ගන්න පුළුවන් එයා කොටසක් ගන්නවා. රයිට්? බදු ගත්තට පස්සේ කට්ටියට මාළු අල්ලන්න දෙන්නේ නැහැ ගමේ කට්ටියට. මොකද ගොවි සංවිධානයට මුදලක් දීලා තමයි කට්ටිය බදු ගන්නේ. රයිට්. 6 වෙනි පොයින්ට් එක. 6 වෙනි පොයින්ට් එක. හයවෙනි පොයින්ට් එක. ගොවිපළ සතුන්ට අවශ්‍ය තෘණ නිෂ්පාදනය වැඩි වේ. ගොවිපළ සතුන්ට අවශ්‍ය තෘණ නිෂ්පාදනය වැඩි වේ. ඉගිවේ සාමාන්‍යයෙන් වැස්සත් එක්ක තනකොළ එහෙම වැවෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ජලය ලැබීම සිදා බෝග විශාල වෙන එක සිද්ධ වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් වැස්සක් ගියපු ගමන්ම බලන්නකෝ වැව් පිටියක් වගේ බලන්නකෝ. සාමාන්‍යයෙන් තනකොළ නැතුව තිබ්බේ. වැස්සක් ගිහිල්ලා දවස් 3-4කින් වගේ දඩු වෙලා එනවා. ඒ මොනවාද අර නිදැල්ලේ කන ගවයින්ට කන්න පුළුවන්. ඊට අමතරව සමහර සත්ත්ව නිෂ්පාදනය සඳහා උදාහරණයක් විදිහට මොනවාද ලොකු කිරිහරක් සඳහා එක එක තෘණ වර්ග වගා කරනවා. තේරෙනවද? ගිනි ග්‍රාස් කියයි C4 කියයි ඔන්න ඔහොම එක එක වර්ග වගා කරනවා. රයිට්. එතකොට ඒවට අවශ්‍ය ජලය ලැබීම සිද්ධ වෙනවා. හින්දා මොකද්ද? ඒවා වර්ධනය වෙලා සතුන්ට අවශ්‍ය ආහාර හොඳින් ලැබෙනවා. රයිට්. කියාගන්න තෘණ හොඳින් ආහාරයට ගැනීමට පවතින නිසා මෙවිට තෘණ හොඳින් ආහාරයට ගැනීමට පවතින නිසා
කිරි නිෂ්පාදනය ඉහළ යාමට හේතු වේ. 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 රයිට් 7 වෙනි පොයින්ට් එක. 7 වෙනි පොයින්ට් එක. බීජ ප්‍රරෝහණයට අවශ්‍ය ජලය ලැබේ. බීජ ප්‍රරෝහණයට අවශ්‍ය ජලය ලැබේ. ඒකේ වෙයි. දැන් සමහර තියෙනවා බීජ වැස්ස නැති හින්දා පැලවෙන්නේ නැහැ. හරිනේ. හැබැයි වැස්ස වැහැපු ගමන් ඒවා ප්‍රරෝහණය වෙලා. ඒ කියන්නේ පැලවෙලා විශාල ශාකයක් බවට පත් වෙනවා. නේ? විශේෂයෙන්ම ගොඩ බෝග වල හැම මොකද්ද? වැස්සක් එදී කියලා බලලා තමයි වගා කරන්නේ. ඊට පස්සේ ඒවට අපිට වතුර හිම දාන්න බෑනේ. හින්දා අහස් දියෙන් තමයි වගා කරන්නේ. එතකොට බීජ ප්‍රරෝහණයට අවශ්‍ය ජලය ලැබීම සිද්ධ වෙනවා. බීජ ප්‍රරෝහණයට අවශ්‍ය ජලය ලැබීම සිද්ධ වෙනවා. රයිට් අපි ලියාගමු ඒකට. ලියාගමු. පසට ජලය ලැබීමත් සමග පසට ජලය ලැබීමත් සමග පසේ ස්ථානගත වී ඇති බීජ සඳහා ජලය ලැබී එම බීජ පෙරෝහණය වීම. පළවෙනි එකට අපි කියන ප්‍රරෝහණය කියලා. එම බීජ පෙරෝහණය වීම සිදුවේ. එම බීජ පෙරෝහණය වීම සිදුවේ. එම බීජ පෙරෝහණය වීම සිදුවේ. පෙරෝහණය වීම සිදුවේ. රයිට්. තව ජෛව පද්ධති කෙරෙහි බලපාන සාධකයක් තමයි ජලාශවල මත්ස්‍ය ගහණය ඉහළ යන්න පුළුවන්. ජලාශවල මත්ස්‍ය ගහණය ඉහළ යාම. ජලාශවල මත්ස්‍ය ගහණය ඉහළ යාම. ජලාශවල මත්ස්‍ය ගහණය ඉහළ යාම. රයිට්. ඒ කියන්නේ ඇල්දොඩ මගින් පරිහරණය වන වන ජලයත් එක්ක මෝයකට තියෙනවා අර පෝෂක බහුල. ඒ කියන්නේ ආහාර තියෙනවා. පෝෂක තියෙන තැන් තියෙනවා. හරිද? ප්‍රදේශවල එතකොට පෝෂක පදාර්ථ තියෙනවා. එක එක තැන්වල මෝයකටත් හරහා පෝෂක තියෙනවා. එතකොට ඒවා සත්තුන්ට ලැබෙන හින්දා සත්ත්වෙක් මත්ස්‍ය ගහණය ඉහළ යන්න පුළුවන්. රයිට් ලියාගමු අපි. ගංගා ඇලදොල මගින් පරිවහණය වන ජලයත් සමග ගංගා ඇලදොල මගින් පරිවහණය වන ජලයත් සමග
මෝයකට ආශ්‍රිත ප්‍රදේශවල මෝයකට ආශ්‍රිත ප්‍රදේශවල මෝයකට ආශ්‍රිත ප්‍රදේශවල මෝයකට ආශ්‍රිත ප්‍රදේශවලට එන්නට සයිඩ් එකට සෙට් වෙන තැන්වල සයිඩ් එකට ප්‍රදේශවලට බහුලවම පෝෂ්‍ය පදාර්ථ ලැබීම නිසා බහුලවම පෝෂ්‍ය පදාර්ථ ලැබීම නිසා පෝෂ්‍ය පදාර්ථ ලැබීම නිසා මත්ස්‍ය ගහනය ඉහළ යයි. මත්ස්‍ය ගහනය ඉහළ යයි. එහෙම නැත්නම් මත්ස්‍ය ගහනය වැඩි වේ. මත්ස්‍ය ගහනය ඉහළ යයි. එහෙම නැත්නම් මත්ස්‍ය ගහනය වැඩි වේ. right 8ක් තියෙනවා ඇතිනේ. හිතකර බලපෑම් සාමාන්‍යයෙන් වර්ෂාපතනයේ බලපෑම් විස්තර කරන්න කිව්වොත් අපි හිතකර හා හිතකර බලපෑම් දෙකම විස්තර කරන්න සාමාන්‍යයෙන් 4 වගේ තිබ්බනම් ඇති. හිතකරයි හිතකර විතරක් තිබ්බොත් ඔන්න මේ 8න් 6ක් වගේ තමයි BSc වලට ලියන්නේ. සාමාන්‍යයෙන් අපි 8ක් ලියන එක තමයි වඩා සුදුසු. 8ක් ලියන එක තමයි වඩා සුදුසු. අර විස්තරයත් එක්කම ලියන්න ඕනේ පල්ලෙහා තියෙන පොයින්ට් එකයි. පොයින්ට් එකට වෙනම ලකුණු දෙනවා. විස්තරයට වෙනම ලකුණු දෙනවා. right. හරි. alright. right ඊළඟට තියෙනවා අහිතකර බලපෑම්. අහිතකර බලපෑම් වල පොයින්ට් එක කට්ටියට දීලා තියෙනවා. ඒකේ විස්තරය තමයි අපි ලියා ගන්න ඕනේ. පොයින්ට් එකට අදාළව විස්තරය තමයි අපි ලියා ගන්න ඕනේ. මම පොයින්ට් එක කට්ටියට දීලා තියෙනවා. පළවෙනි පොයින්ට් එක මොකද්ද? මේක අහිතකර බලපෑම්. right. ඔකටට පළවෙනි පොයින්ට් එක විදිහට දීලා තියෙනවා ආංශු කාදනය සිදුවේ. ඒකේ මොකද්ද? දැන් වර්ෂාව වැඩි වෙනවත් එක්කම පස බොරුල් තිබ්බොත් ඔන්න ඔය පස සෝදාගෙන යනවා. අපි ඔකට කියනවා පාංශු කාදනය වෙනවා කියලා. හරි. පාංශු කාදනය සිදුවේ කියන එක. right. පළවෙනි පොයින්ට් එක තමයි පාංශු කාදනය සිදුවේ. ඉස්සරම පාඩම් කරනකොට මෙන්න මේ පොයින්ට් එක ඉස්සෙල්ලා පාඩම් කරගන්න. ඊට පස්සේ විස්තරය මොකද්ද කියන්නේ කියලා උඩට දාගෙන තිබ්බනම් අපිට රචනා ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන්. පාංශු කාදනය සිදුවේ. right. ඒකට ලියා ගන්න පල්ලෙහින් වර්ෂාව වැඩිවීමත් සමග පාංශු කාදනය සිදුවී වර්ෂාව වැඩිවීමත් සමග පාංශු කාදනය සිදුවී සරු පස සේදී යාම
සිදුවන අතර එය භෝගවලට ප්‍රබල ලෙස බලපායි. එය භෝගවලට ප්‍රබල ලෙස බලපායි. එය භෝගවලට ප්‍රබල ලෙස බලපායි. ස්වරූපස්සේ යනවා. ස්වරූපස්සේ යනකොට අර පස්සේ තියෙන පෝෂක ටික යෙදිලා යන්නේ. එතකොට ශාකවලට අවශ්‍ය පෝෂක ටික ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ශාකවලට මොකද සරුභාවයට ශාකවර්ධනයට අවශ්‍ය පෝෂක ලැබෙන්නේ නැති හින්දා ශාකවලට ඒක බලපානවා. right. දෙවෙනි එක ශාකවලට යාන්ත්‍රික හානි සිදු වේ. ශාකවලට යාන්ත්‍රික හානි සිද්ධ වෙනවා. ශාකවලට යාන්ත්‍රික හානි සිද්ධ වෙනවා. යාන්ත්‍රික හානි සිදු වේ. මොනවාද මේ යාන්ත්‍රික හානි කියන්නේ? යාන්ත්‍රික හානි කියන්නේ මොනවාද? right. මොනවාද මේ යාන්ත්‍රික හානි කියන්නේ? යාන්ත්‍රික හානි කියන්නේ භෞතික වශයෙන් සිදුවන හානි. දැන් වැස්ස වැඩි වීමත් සමග ගස් තියෙන එක උදුරලා වැටෙන්න පුළුවන්. ඊට අමතරව කොළ වැටෙන්න පුළුවන්. පළ හැලෙන්න පුළුවන්. right. ඒ කෙසෙල් ගස් වගේ ගත්තාම කොළ ටික ගේන්න පුළුවන්. අපි කියන ප්‍රභා සංශ්ලේෂණ කොටස් වලට ප්‍රභා සංශ්ලේෂක කොටස් වලට හානි සිද්ධ වෙනවා කියලා. right. මොකද්ද? ගස ඇදගෙන වැටෙන එක. හරි. ගස ඇදගෙන වැටෙන එක. ඊට පස්සේ පත්‍ර එහෙම ඉරෙන එක. ඊට පස්සේ මොකද? අතු එහෙම කැඩිලා බිමට වැටෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. right. මොකට කියනවා අපි යාන්ත්‍රික හානි සිද්ධ වෙනවා කියලා. right. වර්ෂාව වැඩි වීමෙන් නැති වෙන යාන්ත්‍රික හානි. right. ලියා ගන්න. වර්ෂාව ඇද වැටීම නිසා වර්ෂාව වැඩිවීම නිසා ශාක ඇද වැටීම ශාක අතු ආදිය කැඩී බිඳී යාම මල් ඵල ආදිය හැලීම හා කිසෙල් පත්‍ර වැනි විශාල පත්‍ර ආදිය ඉරීමට ලක් විය හැක. ඒකත් කෙසෙල් කොලේ ඉරණ එක තමයි ඔය කියන්නේ. right. කොලේ ඉරණ එක තමයි අපි කියන්නේ. ඊළඟ එක රෝග ව්‍යාප්තිය වැඩි. ඉහළයි. තුන්වෙනි එක රෝග ව්‍යාප්තිය ඉහළයි. රෝග ව්‍යාප්තිය වැඩි වේ. කොහොමද රෝග ව්‍යාප්තිය වැඩි වෙයි කියන්නේ? right. දැන් වැස්ස කාලයකට එහෙම සාමාන්‍යයෙන් බලන්නකො මිනිසුන්ට වුණත් සෙම වැඩි වෙනවා. එක එක රෝග වැඩි වෙනවනේ. සෙම වැඩි වෙනවා. එක එක
විවිධ රෝග වැඩි වෙනවා නේ. වෛරස් රෝග යන්න පුළුවන්. නොයෙකුත් රෝග මොකක් හරි බෝ වෙන රෝග තිබ්බොත් මෙහි කාලට එහෙම බෝ වෙනවා වැඩි. අඩුම තරම දැන් මේ දවස්වල තියෙන තත්ත්වය තමයි ඩෙන්ගු. ඩෙන්ගු එහෙම තියෙනවනේ. මෙහි කාලට එහෙම ඩෙන්ගු මේවා වෙන්න පුළුවන්. රයිට්. ඒ සාමාන්‍යයෙන් අපි පුද්ගලයන්ට වනේ බැලුවේ. බලද්දී ශාක වලට මොකද වෙන්නේ මේකේ? ශාක වලට එහෙම ශාක වල වෛරස් රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. දිලීර රෝග. රයිට්. වෛරස් රෝග වලට හේතු වෙන්න පුළුවන්. වෛරස් රෝග වලට හේතු වෙන්න පුළුවන්. දිලීර රෝග විශේෂයෙන්ම දිලීර තමයි විශේෂයෙන්ම දිලීර වගේ ඒවා තමයි මේවා වෙන්නේ. වැඩි වෙන්නේ. රයිට්. උෂ්ණ වර්ෂාව වැඩි වීම වගේ දිලීර රෝග ආදී ව්‍යාප්ත වීම වගේ සිද්ධ වෙනවා. රයිට් ලියාගමු අපි. වර්ෂාව වැඩිවීමත් සමග 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 පරිසර තත්ත්වය තෙතහෙයින් පස තෙතහෙයින් පරිසර තත්ත්වය තෙතහෙයින් පරිසර තත්ත්වය තෙතහෙයින් රෝග ව්‍යාප්තිය ඉහළ යයි. රෝග ව්‍යාප්තිය ඉහළ යයි. උදාහරණ උදා කියලා දාන්න. උදා කියලා ඉරක් ගහලා ලියගන්න. දිලීර රෝග දිලීර රෝග දිලීර රෝග වරහන් ඇතුලේ ලියාගන්න. දිලීර රෝග කියලා ලියලා උදාහරණ දිලීර රෝග වරහන් ඇතුලේ ලියාගන්න. මෘදු කුණු වීම මෘදු කුණු වීම සාමාන්‍යයෙන් කැරට් වලට එහෙම සිද්ධ වෙන්නේ ඕක තමයි. වෙයි කාලේ එහෙම කුණු වෙලා අර කැරට් ගෙඩියට මෙහෙම බොහොම කැරට් ගෙඩිය තියෙනවා නම් මෙන්න මෙහෙම සාමාන්‍ය චූටි මේ වගේක් තිබ්බොත් නැත්නම් තෙල්ල වගේ තිබ්බොත් බෙරේ වලත් මෙහෙම ඇඟිල්ල ගහකින් ඇතුලට යනවා. හරිද? ඒ දිලීර රෝගෙ හින්දා. දිලීර රෝගෙ හින්දා. right. right. හතරවෙනි එක බෝගස් වනු නෙලීම හා සැකසීම වැනි ක්‍රියාවලට හානි සිදුවේ. ක්‍රියාවලට බලපෑම් ඇති වෙනවා. ක්‍රියාවලට හානි සිදුවේ නැත්නම් බලපෑම් ඇති වෙනවා. හානි සිදුවේ. දැන් සාමාන්‍යයෙන් දැන් බීහෙම වගා කරලා වැස්ස කාලේ එහෙම කැපුවා කියමුකෝ. හරි. එතකොට ඒ කට්ටියට වී වියල ගන්න විදියක් නැහැ. ගොඩක් කට්ටිය පාරේ තමයි වී වියලන්නේ. හරිද? එතකොට මේ කට්ටිය කොහොමද කරන්නේ?